මැසේජ් එකක් එනවා රෙකෝඩින් එක ඒක ඔකේ කරන්න. හරි. දිනාර අපි ඇහෙනවද? ඔව් සර්. රයිට් ගෞතමී හා හරි අපි නම් වැඩේ පටන් ගමු මේ 8 වෙනකම්ම වැඩේ යනවා. ටිකක් ලොකු වැඩ කොටසක් කරන්නත් වෙනවා. පළවෙනි එක තමයි පුතේ අපි මේ 9 කියන්නේ O level paper එකේ ආරම්භක අවස්ථාව. හරි. paper එකේ සම්පූර්ණයෙන්ම ආරම්භක අවස්ථාව තමයි 9 වසර කියන්නේ. ඒක අපිට එච්චර දැනෙන්නේ නැහැනේ. ඔය සාමාන්‍ය ආකාර නාම යනවනේ. ඒක දැන් ටිකක් වෙනස් කරගන්න ඕනේ. හරි. මේ තාම කට්ටිය එහෙම ඉගෙන ගමන්ද? ගාලි පහක් කියලා අපි පොඩ්ඩකින් බලන්නේ. හරි. අපේ ඒතර පළවෙනි පාඩම තිබ්බේ සංඛ්‍යා රටා කියන එක. නිකන් ලේසි වගේ දැනුණට මේක ඇතුලේ තියෙනවා O level paper එකේ එන 10 සහ 11න් හම්බෙන සම්පූර්ණ ලොකු තඩි ගාණක් ලකුණු 10ක් ගාණක්. ඒතර O level paper එකට පුතේ නිකන් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයා මේ ලකුණු ටික එකතු කරගන්න ඕනේ. හරි? ගානින් ගාන ලකුණු ටික එකතු කරගන්න නැතුව අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකේ පළවෙනි පියවර තමයි ඔය සංඛ්‍යා රටා කියන එක. ඒක ලොකු පාඩමක්. පොඩියට වගේ තිබ්බට. අපේ වාර විභාගයේ පළවෙනි වාර විභාගයේ තිබුණොත් තාම මුකුත් නිල වශයෙන් උතුරු මැද මුකුත් කියලා නැහැ. පස්සේ කියයි හෙට වගේ විභාග කියලා. තිබුණොත් අපි ඒක ලෑස්ති වෙන්න ඕනේ සහ ඔය පළවෙනි පාඩමෙන් සම්පූර්ණ ගාණක් එනවා. හරි? දෙවෙනි පාඩම තියෙන්නේ අපිට ද්විමේය සංඛ්‍යානේ. උඩ ඒක අපි සාමාන්‍යයෙන් 9 වසරෙන් පස්සේ වගේ මේක අය අපිට හම්බෙන්නේ නැහැ. මේක දිගටම කරන් යනවා IT කරන අය. හැබැයි අපේ වාර විභාගවල මේකෙන් ලොකු ප්‍රශ්නයක් සම්පූර්ණ එකක් නැහැ. සමහර විට පළවෙනි වාරේ මේකෙන් චුටි කෑල්ලක් තියෙන්න පුළුවන් සම්පූර්ණ එකක් හා සමානව. හැබැයි කෙටි පේපර් එකේ ලකුණු දෙකක එකක් අනිවාර්යෙන් තියෙනවා. මේක ඇතුළේ ලකුණු 10ක් හෝ 12ක්. 11ක් හෝ 16ක් තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. පළවෙනි ගානට આવොත් ලකුණු 16යි. ඊට පස්සේ ගණන් වලට આવොත් ලකුණු 11ක් හම්බ වෙනවා. තුන්වෙනි පාඩමට යනකොට අපි 3 4 5 right අපේ තුන්වෙනි පාඩම තියෙන්නේ භාග කියන එකනේ. භාග කියන්නේ සම්පූර්ණ ගාණක් එන තැනක්. ඒතොර ඒක පළවෙනි ගානට આવොත් ලකුණු 16යි නැත්නම් ලකුණු 11ක් තියෙනවා. හරි. අපේ හතරවෙනි පාඩම් ප්‍රතිශත මේක සාමාන්‍යයෙන් පළවෙනි ගානට වගේ ඉන්නේ. එකට આવොත් ලකුණු 16යි නැත්නම් ලකුණු 11ක් හම්බ වෙනවා. අපේ පස්වෙනි පාඩම තියෙන්නේ බීජ්‍ය ප්‍රකාශන බීජ්‍ය ප්‍රකාශන. ඒතොර ඒක සාමාන්‍යයෙන් ඔය කලවම් වෙලා එන ගානක් සහ හයවෙනි එක සාධක කියන එක මේකෙන් සමහර විට පළවෙනි වාරේ වගේ ෆුල් ගානක් තියෙයි. එහෙම තිබ්බොත් 11ක් වගේ හම්බ වෙනවා. නැත්තම් මේක හැබැයි O level දක්වා මේවා යන්නේවා හොඳ. සාධක කියන පාඩම් O level දක්වා ගණන් ඇතුලේ ගොඩක් හදන්න ඕන වෙන තැන. ඊට අපේ 7වෙනි පාඩම් ප්‍රත්‍යක්ෂ වලින් මේ ඔයාලගේ මේ වාරේ ෆුල් ගානක් තියෙනවා. ලකුණු 11ක් හම්බ වෙනවා. ඒක 10ත් හම්බ වෙනවා ජ්‍යාමිති විතරේ කියන්නේ 11ක් තියෙනවා. ඕරල් පේපර් එක දක්වා යද්දි මේකෙන් ගණන් 3ක් සෙට් වෙනවා ජ්‍යාමිතිය කියන කොටසේ. හරි. අපි 8වෙනි පාඩම තියෙන්නේ සමාන්තර රේඛා ගාන. ඒකෙන් කෙලින්ම ලකුණු 11ක් අනිවාර්යෙන් හම්බ වෙනවා. සහ 9 තියෙන ඩ්‍රමිනුම් මේකෙත් බොහෝ විට පොඩි කෑල්ලක් දාලා තියෙවි. ඉතින් ඔහොම තමයි ලකුණු ටික සෙට් වෙන්නේ. බලන් ගියාම පළවෙනි වාරේ සම්පූර්ණයෙන්ම මේ ද්විමේය සංඛ්‍යා කියන කොටස වගේ හැර අනිත් ටික ගත්තාම සම්පූර්ණයෙන් හොඳටම පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ ඔක්කොම 11 වසර දක්වා යන ඒවා තියෙන්නේ. අද මම මේකෙන් පුළුවන් තරමක් කොටස් අරගෙන මෙච්චරමයි කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් විභාගයේ මොඩල් එකේ අහන්නේ කොහොමද? අද විභාග පේපර් එක ගැටළු සාකච්ඡා කරනවා. ඒ ඉස්සරහට තමයි මේක යන්නේ. හරි. right. දැන් අපි දලා අදහසක් ආව පුතේ කොහොමද අපේ පළවෙනි වාරේ පේපර් එකේදී
පේපර් එක හැදෙන්නේ කියලා. මේ තියෙන්නේ පාඩම් ටික, මේ තියෙන්නේ ප්‍රශ්න වල ලකුණු ටික. පළවෙනි ගාන විතර ලකුණු 16ක් හම්බ වෙනවා. අපිට කියන්න බෑ කෝකෙයිද කියලා. මම හිතනවා හතරවෙනි පාඩමෙන් වගේ පළවෙනි ගාන එයි කියලා ලකුණු 16. අනිත් ඔක්කොම ලකුණු 11 ඒවා හම්බෙන්නේ. තව ලකුණු දෙක ගන්න ඒවා තියෙනවා. ඒ ටික මම මෙතන කතා කරේ නැහැ. ඒවා පාඩම් ඇතුලේ වාට තියරි කතා කරද්දි හම්බෙන්නේ. හරි? right. ඊට පස්සේ මේ පාඩමෙන් පාඩම අද දවස් අපි විස්තර කරගෙන 2016 ඉඳන් 24 දක්වා තිබ්බ පළාත් පේපර් වල පළවෙනි වාරේ ආපු ගැටලු අරන් විශේෂ අවස්ථා සාකච්ඡා කරන්න තමයි අද මේ අපි සෙමිනාර් එක ඕගනයිස් කරේ. ඒකම හැම සිකුරාදම 6 ඉඳන් 8 වෙනකන් මේ පන්තිය කොහොමම දිගට පැවැත්වෙනවා. හරි? ඒකත් එක්කම මම වෙලාවත් දිනේ කියන්නම්. තාම එකට වෙලාවත් දිනයක් තීරණය කරගත්තේ නැහැ. ඒ තමයි ඔයාට වෙනම පේපර් පන්තියක් පැවැත්වෙනවා. පේපර් එක දීලා හරි. ඒක ලිව්වට පස්සේ ඒක සාකච්ඡා කරනවා. පේපර් එක වල ගන්න පුළුවන්. මම ඒක WhatsApp channel එකේ ඔක්කොම අප්ලෝඩ් කරනවා. ඒකෙදි ඒක ගන්න පුළුවන්. right? ඔය ඉන්න අතර හිමීට අපිට ළමයි ප්‍රමාණයක් වැඩි කරගන්න ඕනේ. ඒක නිසා ඔය දාපු link එක පුළුවන් නම් ඔහොම ඉන්න ගමන් චුට්ටක් යාළුවන්ට ෂෙයා පාරකුත් දාන්න. හරිනේ? right. එහෙනම් අපි දැන් වැඩේට බහින්න යන්නේ. මොනවා හරි දැනගන්න කාරණා තියෙනවද? අවශ්‍ය නම් chat එක පාවිච්චි කරන්න. නැත්නම් mic එක on කරලා කියන්න. right. හොඳයි කට්ටිය කැමරා on කරන් ඉන්නවා, mic on කරන් ඉන්නවා හොඳයි. වැඩේට ලෑස්ති වෙලාම තමයි ඉන්නේ. අපිට කතා කර මේක ඉස්සරහට අරන් ගිය හැකියි. හරි. අපි යමු අපේ පළවෙනි පාඩමට. උදේ ලියා ගන්න ප්‍රතිශත සංඛ්‍යා රටා කියන එක. සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. පළවෙනි මාතෘකාව ලියා ගන්න අපේ සංඛ්‍යා රටා කියන එක. අර ලේසි කැමරා ටික ඔන් කරලා තිබ්බනම් පුතේ මට බලා ගන්න පුළුවන්. කට්ටිය වැඩද නැද්ද කියන එක. පුතේ හැමෝම මේ කැමරා ටික ඔන් කරලා තියමු. අපේ පොඩ්ඩ ටික ඔක්කොම කැමරා ටික ඔන් කරලා තියමු. හරි මාතෘකාව ලියවන්න අපේ සංඛ්‍යා රටා කියලා. පුතේ මේකෙදී දැන් අපි තියරි කොටස කතා කරලා තියෙන්නේ පාන්ති වලදී සහ ඔය ඉස්කෝලේ හැමතැනම අපි කතා කරානේ. දැන් බලන්න ඕනේ කොහොමද පේපර් එකේ ගාන එන්නේ කියලා. ඔතනින් තමයි ළමයා චුට්ටක් අවුල් යන්නේ. මොකද අපි හැම වෙලේම ටාගට් කරන්න ඕනේ පේපර් එකේ ලකුණ වැඩි කරගන්නනේ. ඒකනේ මේ ඉගෙන ගන්න එකේ තියෙන පළවෙනි ප්‍රතිඵලය. නැත්නම් අපිට වැඩක් නැහැනේ. එතකොට බලමු අපි කොහොමද පේපර් එකේ ගාන හැදෙන්නේ කියලා. එක විදිහක් තමයි මේ ගාන එන ඔයාට දෙන්න ඕනේ මොනවා හරි සම්බන්ධතා රටාවක්. එතකොට මුලින්ම ඔයා මේකේ තියෙන සම්බන්ධතාවය හඳුනා ගන්න ඕනේ. හරි? පළවෙනි එක තමයි ළමයා ගානක තියෙන සම්බන්ධතාවය හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ගාන මොන වර්ගයේ එකක්ද? දැන් අපි යන පාඩමේ නම් සංඛ්‍යා රටානේ. ඒක අපි දන්නවා. එතකොට අපිට හම්බෙන ගාන කොහොමද එකිනෙකා සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා අවබෝධ කරගන්න ඕනේ මුලින්. ඒකේ පළවෙනි පීවර තමයි ඔයාට හම්බෙන ගානේ අනිවාර්යෙන්ම රටාව ලියන්න ඕනේ ඇහැට පේන විදිහට. හරි? පළවෙනි එක මොකද්ද කරන්න ඕනේ ගාන හම්බුනහම මුලින්ම කරන්නේ ඒකේ රටාව ලියන එක. ඊට පස්සේ දැන් බලමු මේකේ අපිට අණු කොටස් විදිහට ප්‍රශ්න අහනවා නම් අහන්න පුළුවන් මොන අවස්ථාද කියලා. දැන් ඔයාගේ ඔළුවේ ගාන මැවෙන්න ඕන සංඛ්‍යා රටා කිව්වම මොන වගේ ගානක්ද කියලා. අපි අච්චු පොත දැන් වැඩ ඉවර කරලා තියෙන්නේ. හැබැයි අච්චු පොතේ තියෙන කොටස් වශයෙන්. පේපර් එකේදී හැම කොටස් වශයෙන් එන්නේ නැහැ. ඒක අර ඉගෙනගත් එක සම්පූර්ණයෙන් එතනට ඇප්ලයි කරන්න එපයි, භාවිතා කරන්න එපයි.
එතකොට ඒක ටිකක් වෙනස් වෙන විදිය. පළවෙනි එක අපි ගාන දිහා බලලා ඒකේ රටාව අපේ ඔළුව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඇහැට පේන විදිහට සංඛ්‍යා මාර්ගයෙන් ලියන්න ඕනේ. තේරුණාද පළවෙනි පියවර? ඕක තමයි තියෙන්නේ. ඔන්න ඔතන හරි ගියොත් ගාන සම්පූර්ණයෙන් හරියනවා. ඊට පස්සේ මේකේ අහන්න සාමාන්‍යයෙන් ප්‍රශ්න පිළිවෙලක් තියෙනවා. පෙළ ගැස්මක් තියෙනවා. පෙළ ගැස්ම වෙනස් වෙන්නේ නැහැ. එකක් තමයි මුල් පද කිහිපයක් දීලා. අපි හිතමු මෙහෙම රටාවක් ගමු. 3 5 7. දැන් මේ සම්බන්ධතාවයේ ඇතුළේ තියෙන රටාව තමයි 3 5 7 කියන එක. ඔන්න අපි ඒක ඇහැට පේන ආකාරයෙන් ලියාගත්තා. මම මේ උදාහරණයක් අරන් කතා කරන්නේ. ඊට පස්සේ මේකේ පළවෙනි වශයෙන් අපෙන් අහනවා මොකක්ද අහන්නේ? හතරවෙනි සහ පස්වෙනි පදේ ලියන්න කියලා. පුතේ කවුද මේකේ හතරවෙනි සහ පස්වෙනි පදය? ඔයා මේ උත්තර කියන ගමන් ප්‍රශ්නේ හැදෙන විදිහ හරියටම පෙළගස්ස ගන්න ඕනේ. දැන් ඔයාලට මේක දැක්කම තේරෙනවා. රටාව අපි හඳුනාගත්තා. මේකේ අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ. ඒක තමයි විදිහ. වෙන විදිහක් නෑ මේකේ අහන්න. මොකද්ද පුළුවන් වෙන්නේ? ටුට්ටක් හිතලා උත්තර දෙමු බලන්න අපි. උත්තර දෙමු කතා කරමු. පුතේ කතා කරන්න බලන්න. මම එක නම් කියන්න අවශ්‍ය නැහැනේ. මයික් ඔන් කරන් ලෑස්ති වෙන්න. ඊට කියන්න බලන්න. මේකේ අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ කුඩාම එක මොකක් වගේ වෙයිද? ගානක් අපි එහෙමයි තේරුම් ගන්නෙ. පොදු අන්තරේ. පොදු අන්තරය හොඳයි. ඊට කලින් හරි. ඔන්න එකක් ආවා අපිට මොකද්ද? පොදු අන්තරය කියලා. රයිට්. පැත්තකින් ලියා ගන්න. පොදු අන්තරය. සිම්පල් D නේ. හරි. ඊට කලින් මොනවා හරි අහන්න පුළුවන් වේද අපෙන්? පුතේ මේක හතරවෙනි කලින් සහ පස්වෙනි පදේ. ඇහුන්නේ නැහැ. හතරවෙනි සහ පස්වෙනි පදේ. රයිට්. අපෙන් අහන්න පුළුවන් එකම තමයි මෙන්න මෙතනින් පස්සේ එන මෙන්න මේ හතරවෙනි කෙනා සහ පස්වෙනි කෙනා. අන්න එහෙම ඔයා ගාන අවබෝධ කරගන්න. උතර ගණන් වල පුතේ හදන්න දේවල් නැහැ හරි. ඔච්චරමයි. මොකද අපි දන්නවා පේපර් එක හදපුවාම ඌ අපෙන් අහන්නේ මේ ටික කියලා. එහෙනම් කවුද මේකේ හතරවෙනි පස්වෙනි පදේ? මේ වෙනස බලපුවම කීයක් එනවද? 2 2 යන්නේ 9 කීයද? 9යි පස්වෙනි එක්කෙනා 11යි. හරි? හරි. ඔන්න ඒක ඉවරයි. දැන් ඊළඟ පියවරේ ගානේ මොකක්ද අහන්න පුළුවන්? දැන් ළමයාට ගාන පොඩ්ඩක් අවබෝධ කරගෙන රටාව ලියුවට පස්සේ ඊළඟ ටික ගලප ගන්න පුළුවන් කියන්නේ දැන් මොකද්ද අපි ළමයාගෙන් අහන්න ඕනේ එහෙනම් ප්‍රශ්නේ දැන් මොකද්ද අහන්න ඕනේ පොදු අන්තරේ. අන්න රයිට් ඊළඟ අහන ප්‍රශ්න තමයි පොදු අන්තරය සංකේතය සිම්පල් D පුතේ මේකේ පොදු අන්තරය ගන්නෙ කොහොමද පොදු අන්තරය ගන්නේ පසු පදයෙන් පෙර පදය අඩු කරගන්න ඕනේ පසු පදය අඩු කරන්න ඕනේ පෙර පදය කැමති පදයක් ගන්න පුළුවන් මම ගන්නවා මේකේ 7 කියන කෙනා එහෙනම් පෙර පදේ වෙන්නේ කවුද 5 පෙර පදේ වෙන්නේ 5 එහෙනම් 7 අඩු කිරීම 5 පොදු අන්තරය වෙනවා 2යි කියලා හරිද පුතේ මොකක් හරි ඩිලේ එකක් දැනෙනවද පුතේ මාව ඇහෙනවද පුතේ කැමර හරි ගැටලුවක් වෙනවා ඉසුරු පුතේ මොකක් හරි කැමරාව මොකක් හරි අවුලක් තියනවද පේන එකේ මාව පස්සේ පේන්නේ ටිකක් ස්ලෝ වෙලා වගේ නෑනේ ස්ලෝ වගේ තමයි පේන්නේ සර්. තාමත් එහෙමද හරිය. දැන් හරිද පොඩි ස්ලෝ එකක් තියෙනවා මාර ප්‍රශ්නයක් ආයෙත් අවසර එක. ඒකනේ මොකද්ද උනේ චූට්ටක් ඉන්නේ
චුට්ටක් කොහොම ඉන්න පුතේ මම කැමරාව පොඩ්ඩක් දාගන්නකම්. මාර ප්‍රශ්නයක් වුණානේ. කියන එක නම් ඇහෙනවනේ. සවුන්ඩ් එකේ ගැටලුවක් නැහනේ. සුරු ඔව්. සවුන්ඩ් එකේ ගැටලුවක් නැහනේ. ඕකේ ගැටලුවක් නැස්. සර් දැන් එකක්වත් පේන්නේ හරි පොඩ්ඩක් මම මේ ඉත කැමරාව අපරද චුට්ටක් කොහොම දැන් හරි නේද? ඔව්. දැන් ගැටලුවක් නැහනේ. මගේ කැමරාවේ හිටපු ගමන් පොඩි දෝෂයක් වෙනවා. ඔහොම චුටි හිර වෙන ගතිය. සමහර දිනවලට එහෙම ගැටලුවක් එනවා. හරි. දැන් හරි වගේ කියලා මම හිතනවා. හරි. අපි දැන් හිටියේ පොදු අන්තරය කියන එකේ. පොදු අන්තරයේදී වෙන්නේ පුතේ මේ කැමරාව ස්ලෝ වෙන ගතියක් ආවොත් මට චුට්ටක් කියන්න හොඳේ. පොත් කැමරාවට මාරු වෙන්න එපා. මේ තාම මේක පොඩි ඩිලේ ගතියක් තියෙනවා හිටපු ගමන්. හරි. මොකක්ද දන්නේ ලෙඩේ? සමහරක් වෙලාවට තමයි ඒක එන්නේ. හොඳේ. එහෙම වුණොත් මට පොඩ්ඩක් කියන්න. නැත්නම් මං බලන්න පස්සේනේ. හරි. එතකොට පොදු අන්තරය කියන්නේ පසුපදයෙන් පෙර පදේ අඩු කරගන්න ඕනේ. ඒක පුළුවන්. ඒක දෙකයි. ඒක හැමෝටම තේරුණාද පුතේ? ඔව් සර්. ඊට පස්සේ මොකක් වගේ මේකෙන් ඇහුවා හැකිද? මෙතනින් එහා පුතේ දන්නවා ඔයා ගාන ඉස්සරහට අරන් යන්න. ගාන දැන් අපි යන්නේ කෑලි ගලවන්න. කෑලි ගලවන්න අපිට ටූල් එක ඕන වෙනවා. මොකද්ද අපේ ටූල් එක? සාධාරණ පද. ආයෙත් නියමයි සාධාරණ පදය. මෙතනින් එහා පුතේ මොන ප්‍රශ්න ඇහුවත් මේක ඕන වෙනවා. සාධාරණ පදේ ගන්න අපි ඔයාට කෙටිම ක්‍රමය කියා දීලා තියෙනවා. වගු නෑ මුකුත් නැහැ. ගන්න පුළුවන් කෙටිම ක්‍රමය කියා දුන්නා. රයිට්. මට චුට්ටක් එක මතක් කරලා කියන්න කොහොමද අපි ගන්න කියලා. ඔන්න මම රටාව මෙහෙන් ලියා ගන්නම් 3යි 5යි 7යි 9යි එහෙම තමයි යන්නේ. පොදු අන්තරය හොයාගත්ත අපි 2යි කියලා. දැන් මට සාධාරණ පදේ ඕනේ. සාධාරණ පදේ අපි ලියන්නේ tn ගෙන්. tn සමානයි. රයිට්. රේස් හෑන්ඩ් කරන බලන්න සාධාරණ පදේ දන්න අය ගන්න දන්න අය අත උස්සන්න. අත උස්සලා තියන්න. රේස් හෑන්ඩ් කරන්න. මතකයි සාධාරණ පදේ ගන්න විදිය. ලිනාර හරි. ධනංජනා හරි. දන්නේ අත උස්සලා තියන්න. සාධාරණ පදේ ගන්න දන්න මතකයි අත උස්සලා තියන්න බලන්න. ඉසුරු මතක නැද්ද? විනුරි මතකයිද? විනුරි හැංගුණා. නමුත් මේ මතකයි නේද? දෙවුරම් මතකයිද? අවිෂ මතකයිද? ඔව් සර්. ධනංජනා ඊළඟ තියෙන උදේශ් කිශාන්ත මතකද? ඉන්සර කවින්දි මතකද? right හරි හොඳයි අපි යන යමු ගන්නට කොහොමද වෙන්නේ වැඩේ? හරි මම ඔන්න ඔක්කොම ටික ක්ලියර් කරා. පුතේ
මට චුට්ටක් කියන්නකෝ සාධාරණ පදේ ගන්න විදිය. සාධාරණ පදේ ලියන්නේ කාත් එක්කද පටන් ගන්නෙ? සාධාරණ පදේ පටන් ගන්නේ කාත් එක්කද අපි? පොදු අන්තරයත් එක්ක. මෙන්න මේ ආපු පොදු අන්තරයෙන් ඒ පොදු අන්තරයත් එක්ක. පොදු අන්තරය තමයි සංගුණකය වෙන්නේ. පොදු අන්තරය සහ n ගුණ කිරීමක් විදිහට ලියනවා. මේක එනවා මේක තියෙන පොදු අන්තරය 2යි. එයත් එක්ක ගුණ කිරීමක් ආකාරයෙන් ලියනවා. 2යි n වෙනවා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? බලනවා මෙන්න මේ පොදු අන්තරයේ ඉඳන් පළවෙනි පදේ හැදෙන්න කීයක් ඕනද කියලා. පොදු අන්තරයේ ඉඳන් පළවෙනි පදේ හැදෙන්න කීයක් ඕනද කියලා. මේක තමයි මේකේ තියෙන කෙටිම ක්‍රමය. මේක කොහෙන්වත් අහුවෙන්නේ නැහැ හොඳේ. ඔයාලා බලන්න. ඕන තරම් තව YouTube වීඩියෝ තියෙනවානේ. බලන්න මේක හම්බෙයිද කියලා. හම්බෙන්නේ නැහැ හොඳේ. හරි. ඒක වක්කීමෙන් කියන්නේ. හරි. පොදු අන්තරය 2යි. පොදු අන්තරයත් එක්ක අපි ලියනවා කවුද? n ව ලියනවා. ඊට පස්සේ පොදු අන්තරයේ ඉඳන් බලනවා පළවෙනි පදේ තමයි බලන්නේ. කීයක් ඕනද මේකට? එක්කෝ එකතු කරන්න වෙයි නැත්නම් අඩු කරන්න වෙයි. දෙකේ ඉඳන් 3 වෙන්න කීයක් ඕනද? අඩු කරන එක. එකක් එකතු කරනවා. එකක් එකතු කරනවා. ඔන්න වැඩේ හරි. මෙන්න මෙයා තමයි කවුද පුතේ? ගානේ ඉන්න ටූල් කිට් එක. හරි. මේකෙන් මේ ගානේ ඕන තැනක් ගලවන්න පුළුවන්. 2යි n එකතු කිරීම 1. ඔන්න අපි සාධාරණ පදය හොයාගත්තා. මෙන්න මේ සාධාරණ පදය හොයන ක්‍රමේ ඔයා දන්නවා. මේක පුළුවන් වෙන්න ඕනේ. මේ සාධාරණ පදේ විභාග ගානක හොයන්න ගියාම අච්චු පොතේ ක්‍රමයට වගු ගහ හොයන්න වෙන්නේ නැහැ කවදාවත්. හොයන්න පුළුවන්. විභාගයට පැය 4ක් 5ක් තිබ්බනම්. එහෙම නැහනේ. පැය 2යි හම්බෙන්නේ. 2:00මාරයි. එහෙනම් ඔන්න සාධාරණ පදේ ගන්නවාට කෙටි ක්‍රමයේ කියා දුන්නා. මේක මෙහෙම ගත්තා කියලා කොහෙවත් තැනක ලකුණු අඩු කරන්න බෑ. හරි? මොකද පේපර් එකේ අහන්නේ කෙලින්ම සාධාරණ පදේ කවුද කියලා. මෙතනින් පස්සේ දැන් මේකේ අහන්න පුළුවන් ගණන් මොනවද තියෙන්නේ? අහන්න පුළුවන් ගණන් 2යි තියෙන්නේ. ඒ දෙක වෙනස් කර කර ඇරුව හැකි. රයිට් 3ක් ඉවරයි. පුතේ 4 වෙනි එකේ වගේ මොන වගේ ප්‍රශ්නයක් අහයිද? බලන්න අපේ ළමයි දැන් පේපර් එකේ එන ස්ට්‍රක්චර් එක දන්නවා හොඳේ. මොන වගේ එකක් අහයිද? කියන්නකෝ අදහස් ටික. සංඛ්‍යාවක් දීලා ඒ සංඛ්‍යාව රටාවේ කීවෙනි පදේද කියලා. අන්න රයිට්. සංඛ්‍යාව එතන චුටි දුව කියන එක හරි. ඒ කියන එක අනිත් අයට තේරුම් නැති නිසා මම පොඩ්ඩක් විස්තර කරන්නම්. එයා කියන්නේ එකක් තමයි. එතන ප්‍රශ්න දෙකක් කියවුණා. ඒ තමයි අපෙන් අහනවා මේකේ 10 වෙනි පදේ කවුද? 20 වෙනි පදේ කවුද? 15 වෙනි පදේ කවුද කියලා. ඒ වගේ මේක අනිත් පැත්ත අහනවා පදයක් දීලා ඌ කීවෙනි පදේද කියලා. හරි. පළවෙනි එකක් බලමු එහෙනම්. 10 වන පදය. දැන් 10 වන පදය කිව්වහම අපි දන්නවා මොකද අපි ගාව තියෙනවා මේ සම්පූර්ණ සංඛ්‍යා රටාවම ගලවන්න පුළුවන් චූටි යතුරක් කවුද? සාධාරණ පදය කියන යතුර. නැත්නම් පොදු පදය කියන යතුර. දැන් අපි ආදේශ කරනවා. tn සමානයි අපිට ආවේ 2n එකතු කිරීම 1. මේ n කියන්නේ අදාළ පදය. අපේ කවුද දැන් පදය? 10 වෙනි පදය. එහෙනම් n තියෙන තැන් වලට අපි 10 ආදේශ කරනවා. t10 සමානයි 2 ගුණ කිරීම 10. එකතු කිරීම 1. ආදේශය තේරුණාද හැමෝටම? සුළු කරන් යන්න මේක t10 සමානයි දෙවරක් 10 20යි එකතු කිරීම 1. එහෙනම් t10 10 වෙනි පදේ එනවා අපිට 21යි කියලා. රයිට්? ඔන්න අපි 4 වෙනි ගානේදී කරා සාධාරණ පදයේ ඇසුරෙන් දීලා තියෙන පදයක් හොයාගන්න විදිය. මෙන්න මේ 4 වෙනි කොටස තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් එක්ක මයික් එක ඔන් කරලා කියන්න. එහෙම නැත්තම් කියන්න ලැජ්ජයි වගේ නම් chat එකේ දාන්න. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ නේ. මට අමාරුකම මෙතනින් අහගන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. බය අයින් කරගන්න ඕනේ. හරි. ලැජ්ජාවෙන් හිටියොත් අපිට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. රයිට්. දාන්න බලන්න. ගාන තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් chat එකේ දාන්න. බය වෙන්න බෑ chat එක මට විතරයි පේන්නේ. හොඳයි.
හරි chat එක දාමු බලන්න. ගැටලුවක් තියෙනවා නම්. chat එක public නෑ මට විතරයි පෙන්වන්නේ. හරි. ගානේ පදේ හොයපු එක තේරුම් නැත්නම් chat එකේ දාන්න. පුතේ ගානේ පදේ හොයපු එක තේරුම් නැත්නම් chat එකේ දාන්න. මනෝප්‍රිය මැසේජ් එක මම දැක්කේ බැලුවේ දැන්. මනෝප්‍රිය මැසේජ් එක බැලුවේ දැන් ඈ. හරිද පුතේ? ගැටලුවක් නැහැ නේද කාටවත්? දැන් යමු ඊළඟ එකට. ඊළඟ එකේ තමයි පුතේ අහන්න අපෙන් පදයක් දීලා එයා කොතනද ඉන්නේ කියලා. මෙහෙම එකක්. ඔන්න බලා ගන්න. අපිට කියනවා මේක ඇතුලේ 21 ඉන්නේ කොතනද? මම මේකේ අනිත් පැත්ත ගන්නම්. අන්න ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස්. ඒක අපි හඳුනා ගන්න ඕනේ. මොකද්ද? 21 යනු කීවැනි පදයේද? හරි. 21 යනු කීවැනි පදයේද? ප්‍රශ්නාංක 5 21 යනු කීවැනි පදයේද? එතකොට මොකක්ද අපි කරන්නේ? එතකොට කරන්නේ tn ගේ අගේ දීලා තියෙනවා. කීයද? 21යි. ඔය tn කියන කෙනා දැන් 21යිලු. අපෙන් අහන්නේ කවුද? මෙන්න මේ n කියන කෙනා. ඒක කීයද කියලා. මොකක්ද අපි ඒතර කරන්නේ? නැවත ආදේශ කරනවා. කවුද? tn සමානයි 2n එකතු කිරීම එක. ඒක වෙනස් වෙන්නේ නැහැ සාධාරණ පදේ. ගාන ඇතුළේම සාධාරණ පදේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් tn වලගේ 21යි. 21 සමානයි 2 ගුණ කිරීම n. කියන්නේ 2යි එන්නේ. 2යි n එකතු කිරීම එක. සමීකරණයක්. මම මේක අනිත් පැත්ත හරව ගන්න ලේසියට 2යි n එකතු කිරීම එක සමානයි 21යි. දැන් පුතේ එක අරන් යනවා එහා පැත්තට. ඒතර මේක එකතු අඩු කිරීමක් වෙනවනේ 21 අඩු කිරීම එක. මේ පැත්තේ 2යි n. 2යි n සමානයි 20 වෙනවා. දැන් අපිට n හොයාගන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා. n සමානයි කීයද? 10. කවුද මේකේ 10 කියන්නේ? එන්නේ පදය. ඔන්න හරි. දැන් ගාන තේරුණාද? මේක ටිකක් සුළු කිරීම දික් වුණා සමීකරණයක්නේ. හැබැයි ඉතින් ටිකක් කෙටියෙන් මග හරිය පියවරල අඩු කරන්න පුළුවන් හොඳේ. මම ඉතින් මේක උපරිම දිගෑරලා ගත්තා. මට කියන්න පස්වෙනි කොටස හැමෝටම තේරුණාද? මෙච්චරයි සංඛ්‍යා රටා ගාන පුතේ එන්නේ. මෙතනින් එහා ආයෙ මුකුත් අහන්න බෑ. අහනවා නම් අහන්න තියෙන්නේ මේවා වෙනස් කර කර තමයි අහන්න තියෙන්නේ. එහෙම පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා අපි ඒව ගැන කතා කරමු පස්සේ. තේරුණාද හැමෝටම? මොනවා හරි ගැටලුවක් තියෙනවද? මේ හරිය වාගේ ෆෝන් එකේ වැහෙනවද දන්නේ මේ අර කැමරා අයිකන් එකට වාගේ. එහෙම නෑනේ. තියෙනවා නම් ඒක ටච් කරලා ඇදන් යන්න මේ පැත්තට. හරිනේ. රයිට්. අපි එහෙනම් මෙතන හිමිට ලියාගමුද? ලියුවද ලියලිවරද මොකද වෙන්නේ? පුතේ මේ ටික හැමෝම ලියුවද? ඔව් සර්. දැන් අපි එහෙනම් අලුතෙන් තනියම ගානක් හදන්න යන්නේ. ඒ ගාන අපි ගන්නේ මේ දක්වා තිබ්බ වාර විභාග පේපර් එකකින් තමයි ගාන ගන්න යන්නේ. මම ගාන ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නද ඔයාලා ලියනකම් ඕක මේකේ අවශ්‍ය දේවල් ලියා ගන්න. ලියනකම් මම හිමීට ගාන හොයන් එන්නම්.
ඔයාලා ලියනකම් මම ගාන අරන් එන්නම්. පුතේ මම ගාන දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නද? හරිද පුතේ කට්ටියම? මම එහෙනම් ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නද දැන්? හරි අපි ගාන බලමු. එතන මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. හැමෝටම ස්ක්‍රීන් එක පේනවද? පුතේ හැමෝටම ස්ක්‍රීන් එක පේනව නේද? හරි. ඔන්න ගාන තියෙනවා. ගාන කියවලා දැන් ඔයා ගානට අනුව ගානේ පෙළ ගැස්ම මොකක්ද තියෙන්නේ? ඉස්සල්ලාම මේකේ සම්බන්ධතා ටික බලන්න පුතේ. ඒ සම්බන්ධතා ටික බලලා ගාන හදන්න පටන් ගන්න. ඔයාලට ඔක ඩුවල් ස්ක්‍රීන් මාරු කරගන්න වෙනවා. හොඳේ. ගාන බලා ගන්න දැන් ওই ලොකු ස්ක්‍රීන් එක ලොක් කරගන්න. මාව චූටි කරලා දාන්න. හරි. ස්ක්‍රීන් ෂෙයාරින් එක බලන්න දැන්. මං ඉන්න එක චූටි කරලා දාන්න. හරිද හැමෝටම මේක කරගන්න පුළුවන් වුණාද? දැන් මෙහෙමීට විනාඩි 10ක් විතර වගේ දෙන්නම්. ගාන හදන් යන්න. පටන් ගන්න ගාන හැමෝම. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ පුතේ. ප්‍රශ්නේ කියවගෙන ඔහොමම ලියමු. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ නේ. නැත්තම් අපි ප්‍රශ්න ලියාගෙන වැඩේ කරමුද? ඒක ලේසියිනේ. පිළිවෙලයි වැඩේ එතකොට. චුටි වෙලාවක් ගැන කමක් නැහැ. ප්‍රශ්න ලියාගෙනම කරමුකෝ.
පාසල් සරම සංදර්ශනයක් සඳහා ළමුන් පෙළගස්වනු ලැබුවේ මුල්ම පේලියේ ළමුන් 9යි, පුතේ දෙවෙනි පේලියේ 12යි, තුන්වෙනි පේලියේ 15යි. මේ රටාවට තියෙන එකේ සම්පූර්ණ ඔක්කොම බලපුවාම පේලි 20ක් තියෙනවලු. පළවෙනි එකේදී අහනවා මෙම රටාව අනුව right. ඔයා පළවෙනි එකට යන්න කලින් ගානේ අර අපි කිව්ව සම්බන්ධතාවයේ තේරුම් අරන් ඊට අදාළව රටාව ඇහැට පේන්න ලියා ගන්න. ඉසුරු මේකේ රටාව කොහොමද යන්නේ? right හරි. ඊට පස්සේ ඒ රටාව පාවිච්චි කරලා අර පළවෙනි පේලි පහම ලියන්න. එහෙමයි කරන්නේ. එකපාරම ඔක්කොම කරන්න එපා. ගාන හදලා ඉවරනහම එක්ක WhatsApp එකේ ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් Zoom එකේම chat එකේ ෆයිල් එකක් විදිහට අප්ලෝඩ් කරන්න. Zoom එකේම දැම්මොත් මට පොත් බලන්න ලේසි. ඉක්මනින් කරමු. සිතික ඉන්නවා මම දැක්කේ සිතික ඉන්නවා කියලා. සිතික කන කරන් යනව නේද? කවුරු ඉවරයි? මට දෙන්නෙක් නම් වැඩ කරනවා පේනවා බලට මයිත්සෑ මට පේන්නේ නැහැ මොකද කරන්න කියලා. අයත් කැමරා ටික ඔන් කරලා තිබ්බනම් පහසුයි. කවිසයි තේජානුයි හරි වැඩ යනවා. අය කොහොමද? දෙවුරම් හරි වැඩේ කරන් යනවා. පුතේ හැමෝම කැමරා ටික ඔන් කරලා තිබුණා මට ලේසි බලන් ඉන්න. මම බලන් ඉන්නේ. ගෞතමී හරි වැඩ යනවා. මම බැලුවා කවුද මේ කණ්ණාඩියට දාන් ආච්චි කෙනෙක් ඉන්නේ කියලා. දැන් හොයාගත්තේ. කාවින්දි ගැටලුවක් නැහැ නේ? කාවින්දි නේද? කාවින්දි? රයිට් හරි.
ලියනරන් නංගිට බයින්න එපා ගාන ටික හදන්න. ඩයට් ටික හොරු වගේ ඉන්නවට පේන්නේ නැහැ. හොඳයි ඒක බලන්න කට්ටිය හොඳට පේන්න ඉන්නවනේ. වැඩේ ලේසි. මම දන්නවා හදනවා කියලා. මට පහසුයි. පුතේ නන් දෙකක් තියෙනවා මං හිතන්නේ ඒ නන් දෙක පුතේ රීනේම් කරමු ලේසියට කියන්නේ. එකක් තියෙනවා Nokia G10 කියලා තියෙන්නේ. ඒක පුතේ රීනේම් කරමුකෝ. මම රීනේම් කරන්න පුළුවන් පර්මිෂන් දීලා තියෙන්නේ. කවුද අපේ තවින්සා වැඩි ඉවරද? ගෞරවී මනුප්‍රිය මම නම කිව්වේ නැහැ කමක් නැහැ නේ. සිතික වැඩි ඉවරද? හරි. සිතික මොකද වැඩි ඉවරද? දනංජනා නතාෂා කාවෙන් ඉවරද වැඩ? අර සාමාන්‍ය මේ මට මේ ඔන්ලයින් මේ ආසිත මොකක්ද දන්නවද මේ අපි සාමාන්‍ය පන්තියේද මේ එක ළමයා බලන්න ගියාම හරි අමාරුයිනේ. හැබැයි මේ ඔන්ලයින් එකේදී ඒක පහසුයි හොඳේ. දැන් අර 11 ළමයි වුණත් මේ පොත් ටික මට එහෙමම ගාන හදලා chat එකේ දානවා. එතකොට මම අර ළඟ ඉඳන් බලනවා වගේ බලන්න පුළුවන්. වැඩ කරන බවත් පේනවා. හරි? පොඩ්ඩක්වත් එහෙම වාට හෙල්ලෙන්නත් බෑ මොකද ගෙදරනේ ඉන්නේ. අම්මයි තාත්තයි කොහොමද බලන් ඉන්නවා හොඳේ. එතකොට මේ ටිකක් මට හිතෙනවා මේක සාර්ථකයි කියලා. ටිකක් නෙමෙයි. ඔන්ලයින් එක මට හිතෙනවා හොඳටම සාර්ථකයි කියලා. හැබැයි කපටි නොවි කැමරා ටික මයික් ටික ඔන් කරලා පොත් ටික එහෙම එවන්න පටන් ගන්න ඕන හොඳ. ඒක තමයි සාර්ථක වැඩේ. පුතේ ඉවරද? විනාඩි 10ක් විතර ගියා. ඉවරයි සර්. ඉවරයිනේ. කාවින්ද ඉවරයි. පුතේ ඉවරනම අර මේ රේස් යන කළාම තියන්න ඕන ලේසි මට බලා ගන්න. පුතේ ඉවර වෙච්චාම මොකක් හරි ඔකට දාලා තියන්න. ඇතිව මත උසල වගේ තියෙන පොඩි අයිකන් එකක් ඒක ඔබලා තියන්න. පස්සේ මම ඒක අයින් කරන්න. දිනාර හරි. බිනුරි හරි. සිතික හරි. හරි කියලා දාන්න chat එක. ඒක දාලා එනිසර හරි. අමන්මලි කියන අපි තවින්ස හරි. අවිශ්ලා දෙන්න හරිද? Google දාන්න. අපි හදමුද? What is it again? Down the way. Cutting down. Sir, hurry. හරි කවිෂ හරි. හරි. දැන් එහෙනම් මම පුතේ ගාන හදනවා. දැන් මේ ප්‍රශ්නේයි මාවයි දෙක මාරුවෙන් මාවට බල බලා ගාන හදයි යන්න හොඳේ. අවශ්‍යලාට මාව ලොක් කරලා ගන්න හොඳේ. හරිනේ. ගාන කියනවා
සර්ව සංදර්ශනයක පළවෙනි පේලිය 9යි. දැන් ඔසල ඉස්කෝලේ ක්‍රීඩා හැමක් තියෙනවනේ. පළවෙනි පේලිය 9ක් කියනවා. දෙවෙනි පේලියේ ඉන්නවා කීයද? 12ක්, තුන්වෙනි එකේ 15යි. 9යි 12යි 15යි තමයි මේ රටාව තියෙන්නේ. ඉස්සලම ලියා ගන්න ඔයාගේ. මේක ලියන්නේ ඔයාට ගාන ඔලුවට දා ගන්න ඕන හින්දා. මෙහෙම තමයි මේ රටාව යන්නේ. හරි. රෝමිලාකන් එකේ අහනවා. ඒ හදන්න බැද්ද? පළමු මුල් පේලි පහේ ළමයි ගාන. පුතේ මුල් පේලි පහේ සිටින මුළු ළමයි ගාන. මුල් පේලි පහේ මුළු ගාන අහන්නේ. පළවෙනි පේලියේ 9යි, දෙවෙනි එකේ 12යි, ඊළඟ එකේ 15යි. මේ කියන්නේ 3න් 3නේ 18යි. ඊළඟ එකේ 21යි. ඔහොම යන්නේ මේක ඉස්සරහට. ඔන්න පළවෙනි පේලි පහ. දැන් අහන්නේ මේ ටිකේ එකතුව. ගණන් තේරුම් ගන්නද? මෙම රටාව අනුව මුල් පේලි පහේ සිටින ළමුන් ගන්න සොයන්න. මේ පහේ සිටින ළමයි ගන්න හොයා ගන්න ඕනේ. ඔක්කොම එකතු කර ගන්න ඕනේ. ඉතින් මේ පේලි ටිකේ ළමයි කීයක් ඔක්කොම ඉන්නවද? 75ක්. දැන් කවුරු හරි මේක එකතු කරන්න ගියාම ටිකක් අවුල් වගේ දැනෙනව නේද? අමාරුයි වගේ. මේ බලන්න. රටාව හැම රටාවකම වගේ පුතේ මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. මේක දැනගන්න. මට කියන්නකෝ මේ දෙකේ එකතුව කීයද? අගයි මුලයි වගේ ගත්තාම අපි ගන්න ප්‍රමාණය අගයි මුලයි. ඔයාලට මාව පේන්න නැත්නම් චූටියට නම් පේන එක ලොක් කරගන්න. අගයි මුලයි ගත්තාම කීයද? 21යි 9යි කීයද? 30යි. 30යි. තවත් එහෙම එකක් නැද්ද බලන්න මේ ඊළඟ දෙක ගන්න බලන්න. දැන් කීයද? 30යි. 30යි. අන්තිම එක 15. දැන් බලන්න එකතු කිරීම කොච්චර ලෙසද බලන්න. 30යි 30යි 60යි 15යි 75යි. එහෙනම් මේකේ ළමයි ඉන්නවා 75ක්. හරි. 75 හැමෝටම උත්තර ආවද? පුළුවන් අය chat එකේ ෆොටෝ එකක් ගහලා දාන්න. දැක්කද? ඕනනම් පුළුවන් 9 එකතු කිරීම 12යි. එතකොට 21යි, ඒකයි 15යි, ඒකයි 18යි, 21යි එකතු කර කර ඉස්සරහට පුළුවන්. දැන් ඔයා කෙටි ක්‍රමයක් ගත්තා මොකද? ඕන රටාවක් ගත්තාම පුතේ අපි රටාව නවත්තපුවාම එක ළඟ තියෙන පදවල අග මුල පිළිවෙලට ගත්තාම හැම වෙලේම වගේ ඒක එකතුව සමානයි. 21යි 9යි 30යි. 18යි 12යි 30යි. ඉන්නවා 15. දැන් 30යි 30යි 60යි 15යි 75යි ටක් ගාලා ගන්න. ඔන්න විභාග වෙලාවේ කාලය කියන එක හරි වැදගත්. කාලය ඉතුරු කරගන්න පුළුවන් විදියක් ඔන්න මම කියා දුන්නා. දැන් යන් රෝමි ඉලක්කම් දෙකට. n වන පේලියේ සිටින ළමයි ගාන. ඒ කියන්නේ tn පුතේ n වන පේලිය කියන්නේ සාධාරණ පදය ගැන අහන්නේ. දැන් මේකේ කෙලින්ම පොදු අන්තරය අහලා නැහැ. අහන්නේ මොකද්ද සාධාරණ පදේ. ඇයි මේකේ පොදු අන්තරය අහලා නැත්තේ? මෙතනින් ඔයා චුට්ටක් පොදු අන්තරය ගැන අවබෝධයකුත් ගන්නවා. සාධාරණ පදේ ලියන්න ගියම මොකද වෙන්නේ? පොදු අන්තරය කියන එක ඕන වෙනවා කොහොමද? හරි. පොදු අන්තරය ගමු මේකේ. පොදු අන්තරය කියන්නේ simple d. ගෞරවය අපි පොදු අන්තරය ගන්නේ කොහොමද? පසු පදයෙන් පෙර පදේ අඩු කරගන්න ඕනේ. පසු එකෙන් අඩු කරගන්න ඕනේ පෙර පදය. කැමැති පදයක් ගමු. මම ගන්නවා 18. එහෙනම් පුතේ අපි අඩු කරන්න ඕනේ කවුද? ඊට කලින් ඉන්න කෙනා 15. 18 අඩු කිරීම 15. දැන් d වල අගේනවා කියයි කියලාද? 3යි කියලා. d හරි ගියාට එතනින් එහා ගාන හදන්න අපිට කවුද ඕන වෙන්නේ? tn ඕනේ. අහන්නේ සාධාරණ පදේනේ. දැන් tn ලියමු. උදව්වක් විදිහට මට tn කියන්න බලන්න. tn සමානයි මෙන්න මේ ආපු පොදු අන්තරයක් එක ලියනවා n 3n. ඊට පස්සේ බලනවා 3 ඉඳන් රටාව මෙතන නැහැනේ පේන්නව. 3 ඉඳන් පළවෙනි පදේ 9 හැදෙන්න. 3 ඉඳන් පළවෙනි පදේ 9 හැදෙන්න කීයක් ඕන වෙනවද? 6ක් ඕනේ. ඔව්. ඒ 6 මෙයාගේ පිටිපස්සෙන් ලියනවා. ඔන්න සාධාරණ පදේ හරි. ඔන්න අපි ගානේ දෙකක් ඉවරයි. මේ අපි හදන්නේ දේවි බාලිකා විද්‍යාලයේ පේපර් එකේ පළවෙනි වාර පරීක්ෂණය. හොඳ 2018. 20 වන පේලියේ සිටින ළමයි ගාන. මොකද්ද? දැන් මේ ගාන ගලවන සම්පූර්ණ පුතේ ටූල් එක මේකනේ. මේ ගාන ඇතුලේ හැම එකක්ම මෙයාගෙන් තමයි මෙතනින් එහා කරන්නේ. මෙයා නැත්තම් මුකුත් කරගන්න බැහැ.
දැන් ටූල් එක හරි මෙතනින් එහා ගේමක් නෑ ඔයාට. තුන්වෙනි එක. අහනවා 20 වෙනි පේලියේ. නේද අහන්නේ? ඔව් 20 වෙනි පේලියේ සිටින ළමයි ගාන. 20 වෙනි පේලිය කියන්නේ n සමානයි 20 ආදේශ කරන්න ඕනේ. එම ආදේශය කියලා ලියන්න අවශ්‍ය නැහැ. අපි ගානක් හදන්න පිළිවෙලට තියෙන්න එපයි. ඒකයි එහෙම ලිව්වේ. ලිව්වොත් වඩා හොඳයි. pn සමානයි 3n එකතු කිරීම 6. දැන් t n වලගේ 20යි n වලගේ 20යි. ඒ කියන්නේ t 20 සමානයි 3ත් එක්ක පුතේ n තියෙන ගුණ කිරීමක්. 3 ගුණ කිරීම 20. එකතු කිරීම 6. t 20 සමානයි 3 වරක් 20 60යි 60 එකතු කිරීම 6 t 20 යගේ එනවා 66යි කියලා මං ගාන ඔන්න හැදුවා හදන් ගියා වේගෙ වැඩිද ගාන තේරුම් නැති කවුරු හරි ඉන්නවද ඉන්නවනම් chat එකේවත් දාන්න ගාන තේරුම් නැත්නම් chat එකේවත් දාන්න හොඳයි ඊට පස්සේ අහන්න මොකද අහන්න ගානේ ළමුන් 36ක් ඉන්නේ කීවෙනි පේලියේද කියලා. ඒ කියන්නේ ගාන තේරුම් ගන්නකො කීවැනි ඒ වචනේ highlight වෙනවනේ කීවැනි. කීවැනි පේලියේද කියලා අහුවාම අපි කරන්න ඕනේ tn තමයි 36ට සමාන කරන්නේ. ප්‍රශ්න අංක 4. දැන් කියනවා tn අගේ 36යිලු. සාධාරණ පදයේ tn සමානයි 3n එකතු කිරීම 6 3n එකතු කිරීම 6 tn වලගේ කීයද 36යි මම මේක අනිත් පැත්ත හරවලා ලිව්වේ ලේසියට පුතේ හොඳේ ඕනනම් 36 මුලින් ලියලා යන්නත් පුළුවන් දැන් සුළු කරගමු සමීකරණයක් නේ එන්නේ හොයන්න ඕනේ n 6 අරන් යනවා එහා පැත්තට 36 අඩු කිරීම 6ක් බවට පත් වෙනවා 3n සමානයි 36න් 6ක් ගියාම 30යි දැන් අපිට n හොයා ගන්න පුළුවන් දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. දැන් n වලගේ එනවා කීයද? 10යි. මේ තියෙන්නේ n කියන්නේ පදේනේ පුතේ. මේකේ හැබැයි තියෙන්නේ පේලි. එහෙනම් මේ තියෙන්නේ 10 වෙනි පේලිය. එතකොට ඒක ගානේ මුල අනුව තමයි අපි ඒක තීරණය කරගන්නේ මොකද්ද ලියන්න ඕනේ කියලා. 10 වෙනි පේලිය. හැමෝටම මේ සුළු කිරීම තේරුණාද? මම මේක මේ අනිත් පැත්ත හරවලා ගත්තේ ඔයාලට තව ටිකක් මේක තේරෙන්න ඕන නිසා සහ අලුත් එකක් ඉගෙන ගන්න ඕන හින්දා මේ කෑල්ල තේරුම් නැත්නම් පොඩ්ඩක් කියන්න. තේජන් එක තේරුණා සුළු කිරීම? ඔව් සර්. දිනුනේ මොකුත් ගැටලු තියනවද? නෑ සර්. සිතික ඉසුරු නිම්සර දේවරා ජනිද්ද? නෑ සර්. හරි අනිත් අය මොකද වැඩේ? සායන්ස ගැටලුවක් නැද්ද? සසිදු ධනංජනා දැන් අපි යමු අපේ ඊළඟ එකට. ඒකේ තියෙනවා විශේෂකම් මොකක්ද තියෙන්නේ? ළමුන් 70 දෙනෙකුගෙන් සමන්විත පේලියක් නොමැති බව පෙන්වන්නේ කියලා. පුතේ එහෙම එකක් කිව්ව ගමන් අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාවලියම කරලා අපි හිතනවා 72ක් ඇති කියලා. ඇති කියලා හිතාගෙන ගාන හදන් ගියාම ඒක හිටියානම් මෙන්න මේ n කියන එකට. ඒ කියන්නේ පේලියක් මේකේ තියෙන්න බෑ කවුරු හරි. 72 මේකේ තියෙන එකක් කියලා අපි හිතන් ගියාම අපිට එන්න ඕනේ 72 ඉන්නේ කොතනද කියලා. හරිම ස්ථානයක් ආවොත් 72 මේකේ තියෙනවා. ස්ථානයක් එන්නේ නැත්නම් 72 මේකේ නැහැ. මට දැන් ගාන හදන් ගන්න ඉඩමදි වුණානේ. මං ගානේ මේ පැත්තට එන්න. රෝමිලක්කන් අපේ 5. ගාන තියෙන්නේ 9 12 15. ඔහොමනේ යන්නේ. මේක ඔහොම ගියාම 72ක් පේලි ඇති කියලා මං හිතනවා. එහෙනම් මේ 72ක් තියෙන්නේ tn.
ඒ කියන්නේ n වෙනි පදය. දැන් අහපව් දානවා කාටද? tn සමානයි 3n එකතු කිරීම 6ට. tn වලගේ මං හිතනවා කීයයි කියලාද? 72යි කියලා. 72 සමානයි 3n එකතු කිරීම 6. සුළු කිරීමේ පහසුවට මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. එතකොට එනවා 3n එකතු කිරීම 6 සමානයි 72යි කියලා. දැන් සමීකරණයක්නේ. එන්නේ හොයන්න ඕනේ. 6 අයින් කරනවා. ඒක අඩු කිරීමක් වෙනවා. 72 අඩු කිරීම 6 3n. 3n සමානයි 72කින් 6ක් ගියාම කීයක් වෙනවද? 66ක් වෙනවා. දෙපැත්තට 3ෙන් බෙදමු. බෙදුවාම කොයි හරි සුළු කිරීම වැරදිද? සර් ඒකෙන් නෑනේ. ඒක තමයි. 3ෙන් බෙදුවාම උත්තරේ එනවා n සමානයි 11යි කියලා. මේ තියෙන 11 වෙනි පේලිය. මොකද්ද ගාන කියන්නේ අපිට? නොමැති බව පෙන්වන්නේ නේද කියන්නේ? ඔව්. නොමැති නෑ හැබැයි. එහෙම පේලියක් තියෙනවා. හැමෝට මේක දාවේ? පුතේ? කියන්න පුතේ. මේක කියලා තියෙන ඉස්සලාම කියලා තියෙන අර පේලියේ 20ක් ඉන්නේ කියලා. ඔව්. එතකොට ඒකේ එන්නේ 20 ඒකේ එනවනේ 22ක් කියලා එන්නේ පේලියේ. සර් 11 නෙමෙයි 22. සෝරි. 11 නෙමෙයි 22 නේ එන්නේ නේද? රයිට්. පුතේ මෙතන ඔන්න චූටි වැරදීමක් මම කරා. මොකද කරේ? මෙතන 66 3ෙන් බෙදුවාම 11 දැම්මේ 11 නෙමෙයි කවුද එන්න ඕනේ? 22යිනේ. මාත් බැලුවා මොකද්ද මේ අවුල කියලා. හරි. මෙතන සර් අතින් චූටි වැරද්දක් වුණා. 66 3ෙන් බෙදුවාම 11 නෙමෙයි පුතේ. හරි. එතන එනෝනේ කීයද? 22යිනේ. ඔව් එතන එනෝනේ මොකද්ද? 22. ඔන්න බලන්නකොනේ වෙච්ච වැඩේ. එහෙනම් 72 කියන එක 72 කියන සංඛ්‍යා පුටු ගාන පුතේ පේලි ගාන කොහෙද තියෙන්නේ? 22නේ. 72ක් ළමයි ඉන්නේ 22 වෙනි පේලියේ. හැබැයි ගානේ මොකද්ද මුලින්ම කියන්නේ? ගානේ කියනවා මේකේ ඔක්කොම පුටු නේද මේක තියෙන්නේ? සෝරි. ළමයි ඉන්නේ පේලි 20යි කියලා. දැන් එහෙනම් 72ක් ඉන්නේ කොයි පේලියේද? 22 වෙනි පේලියේ. එහෙනම් මේක තියෙන්න පුළුවන්ද? මේක 72 පවතින්න පුළුවන්ද එහෙනම්? බෑ නේද? ඒක හැමෝටම තේරුණාද? දිනුට ඒක තේරුණාද? මම ආචුට්ටක් මතක් කරන්නම් මේක. ඔන්න අපි 72 මේක ඇති කියලා පුතේ අපි ගාන හදන් ගියාම අපිට ආවා 72 තියෙන්නේ 22 වෙනි පේලියේ කියලා. හැබැයි ගානේ මුලින්ම කියනා මොකද්ද? මේකේ තියෙන්න පුළුවන් පේලි 20යි කියලා. එහෙනම් 22 පේලියක් මේකේ තියෙන්න බෑ. අන්න ඒක අවසානයේ ලියන්නේ මොකද්ද ලියන්නේ? සරම සංදර්ශනයේ පේලි ගාන 20ක් වන අතර 22 වෙනි පේලියක් මෙහි නොතිබේ. ඔන්න අන්තිම එකත් හරි. හරිද? කොබන්න සම්පූර්ණයෙන් ගාන ඉවරයි. හරි ගියායේ උත්තර. සුට්ටක් අත උස්සමු. රේස් හෑන්ඩ් කරලා දෙන්න බලන්න. බින්රි හරි. ගෞතමී හරි. ශීලා පුතේ පොඩක් නම් රීනේම් කරලා හොයන්න බෑ. දරංජන හරි. නිම්සර හරි. කවිෂ හරි. ලසිත් පරක් වෙලා වගේ මම හිතන්නේ ආවෙනේ. සහ අපේ කවුද? ඉතුරු හරි. අනිත් අය හරි. ඔන්න අපි දැන් සංඛ්‍යාරටා ගානක් හද මාර ගානක් හොඳයි. මේ ගානේ මොන හරි ගැටලු තියනවද? ගෞරවය මොන හරි ගැටලු තියනවද? නෑ සර්. පසිඳුනේ අමරසිංහ කියන්නේ සසිඳු නේද? හරි. දැන් පුතේ අපි එහෙනම් අලුත් කොටසකට යමු. අපිට මේ ටිකට පැයක් වගේ ගිහින් තියෙනවා. අපි අලුත් පාඩමක් පටන් ගන්න නැතුව තවත් එහෙනම් මේ වගේ විභාග ගණක් අපි හදමු. ගිය අවුරුද්දේ වගේ ආපු විභාග ගණකට යමු.
හරි. චුට්ටක් ඉන්න මම ඔහම ගාන හොයන් යනකම්. අපි හොයාගමු අපේ ගාන උතුරු මැද පළාත් එකේ. ඔන්න අපිට හම්බුණා උතුරු මැද පළාතේ 2019 ගාන. ඉතින් හැමෝටම ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් සර්. එහෙනම් ගාන හදමු බලන් ඉන්න. පහ 8 11 14 පොදු අන්තරය සොයන්න පුළුවන්නේ. සාධාරණ පදය සහ 6 වෙනි පදය. sorry 6 වෙනි පදයේ පළමු පදයෙන් 4 ගුණයක් බව පෙන්වන්න. ඒක පුළුවන් කරගන්න. කරමු බලන්න එහෙනම්. සර් ප්‍රශ්න ලියන්න ඕනේද? ප්‍රශ්න අපි ලියලම කරමු පුතේ. නැත්නම් හොයාගන්න බෑනේ ප්‍රශ්න මොකක්ද කියලා. පුතේ ප්‍රශ්නේ අපි ලියලම කරමු. කැමරා ඔන් කරන්න. ඔක්කොම දෙන්න. ඔය කන්නේ නේද වෙන්නේ. සෝනේ. ඒක කම්බෝනේ. ඔය කට්ටිය වැඩ බලන් ඉන්නේ කට්ටිය වැඩ කරනවා. ගෞරව වැඩ කරන ගමනේ දින්නේ. ගෞරවේ සැරේ පේන ඔව් සිටින්නේ. සර්. රයිට්. සසිදු ගැටලුවක් නැහනේ. නෑ සර්. රයිට්. ලසිත් අවුලක් නෑ සර්. හා මට බලන්න නෑනේ. ඉසුරු සර් පේපරේ පෙන්නන්නේ නෑ මට. පේපරේ පෙන්නන්නේ නැහැ. කවුද පෙන්නන්නේ නැත්තේ? කවිෂද පෙන්නන්නේ නැත්තේ? පුතේ අනිදාලා පේපරේ පේන්නේ නැද්ද? මට පෙන්න නිම්සර පේපරේ පේනවද? ස්ක්‍රීන් එක? පේනවා සර්. ඉසුරු මාර ප්‍රශ්නයක්. ඉසුරු මේ හරි. ඉසුරු පොඩ්ඩක් ඕක මෙහාට දකුණේ ඉඳන් වමට මෙහෙම ස්විප් කරන් මට පොඩ්ඩක් අදින්න. ස්ක්‍රීන් එක. හරිද? ස්ක්‍රීන් එක දකුණේ ඉඳන් වමට අදින්නකෝ. හරිද? ඉසුරු හරිද? බැක්කන්නේ ඉසුරු නැද්ද? ආවද නැද්ද? රයිට්. කැමරා ටික ඔන් කරලා දෙන්න මට පේන්න එපා බලන්න මොකද කියලා කට්ටිය වැඩ නැද්ද කියන්නේ. දරංජනා ඉවරයිද ගාන ඉවරයිනේ. මේ අපේ ගෞතමී ගාන ඉවරයිනේ. හරිනේ. හරි.
ඉසුරු මොකෝ ගාන හදන්නේ නැද්ද? ගාන පේන්නේ නැද්ද ඉසුරු? සර් ඉවරයි. භවිෂ හරි. ගෞරවී ගාන ඉවරද? right. යන්නේ නැතෝ මම වගේ වැඩි. හිටපන්කෝ. ඇත්තටම මේක මේ මරු නේද මේ කට්ටිය අර වෙන වෙනම පුළුවන් අපිට බල බල ඉන්නේ වැඩ කරනවද නැද්ද කියන එකනේ. මාර පහසුයි හොඳේ. ඉසුරුව මොකද කරන්නේ වැඩේ කරන්නේ නැද්ද? ඉසුරු දෙවුරම් හරි නේද? එද්දක. right. ඉසුරු මොනවද හොයන්නේ ඉසුරු පුතේ? ඉසුරු ගාන පේන්නේ නැද්ද? ඔව් සර්. මොකද්ද හොයන්නේ? ගාන හදන්න. සසිදු ගාන ඉවරද? භද්‍රගම සර්. හරි. සිතික ගාන ඉවරයිනේ. මුමිනික දේ. කාවින්දි ගාන ඉවරද? අපේ තවින්සා තවින්සා හරිනේ. ලසිත් ආදරගමන් සර්. හරි. අපේ නැද්ද කාගේ රතන ළඟපාත වයිට් බෝඩ් එකක් එහෙම මාක පෙන් එකක් එහෙම අපිට එහෙම ගාන හදන් යන්න තිබ්බනේ පැහැදිලි කරගන්න. එහෙම තිබ්බනම් ෂෝක්. හරි. මේ ගාන අපි කාට හරි වාර දෙමු. කොහොමත් අපි ඉන්නේ ඔක්කොම හොඳම ටිකක් අපිට ඉන්නේ. බෝඩ් එක ඕනෙත් නැහැ වාට. ඔහොමම කැමරාව හරවගෙන අලුත් කොලයක් පෙරලගෙන ගාන අපිට හදමුද එහෙනම් ගාන. මම මේ ගාන හදන්නේ නැහැ. මේ ගාන මං කාට හරි බාර දෙනවා. කැමරාව ඕෆ් කරන් ඉන්න කෙනෙකුට බාර දෙමු අපි. කැමරාව ඕෆ් කරන් හැංගිලා ඉන්න කෙනෙකුට අපි ගාන දෙමු පැහැදිලි කරන්න. මෙන්න ඒක කට්ටිය වැඩි වුණා. හරි. ඔන්න හොරු ටික ඔක්කොම ආවා එළියට. පුතේ මේ ගාන පොඩ්ඩක් පැහැදිලි කරමු අපි කවුරු හරි. එහෙම කිව්වට පස්සේ කට්ටිය ටික අඩුත් වෙලා. මේ ගෞතමී ඔහොමම අලුත් කොලයකට කැමරාව අල්ලගෙන මම දාන්නම් ඒක ඔක්කොටම පේන්න පින් කරන්න. ගාන පැහැදිලි කරමුද? පුළුවන් නේ? රයිට් නියමයි ඈ. හරි. මං ගෞතමී පින් කරනවා ඔක්කොටම. දකින්න හරි. පුතේ හරි නේද? මං හිතනවා ඔක්කොටම දැන් නේද? හරි උනානේ. එතනින් අපි හරි ඔන්න හරි.
ගෞතමී ඔන්න හරි. පුතේ මම හිතනවා ඔක්කොටම පේනවා ඇති කියලා. ගෞතමී මාව ඇහෙනව නේද? හරි. ඔන්න අහන් බලන් ඉන්න. ඊට පස්සේ මාත් ගාන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එයා ලස්සනට ගාන පැහැදිලි කරයි මම ආයෙ මුකුත් කතා කරන්නේ නැහැ හොඳේ. හරි. පුතේ වැඩේ පටන් ගන්න. ගෞතමී මයික් එක ඔන් කරලා නැහැ වගේ. හරි අපිට පේනවා හරි එහෙම තිබ්බම හරි ගෞතමී. අන්න රයිට් හරි. දැන් මේ මයික් එක ඔන් කරලා නැහැ පුතේ. ඒක ඔන් කරන්න. ගෞතමී චුට්ටක් මයික් පුතේ මයික් ඔන් කරන්න. මාව ඇහෙන්නේ නැද්ද? ගෞතමී මාව ඇහෙනවද? හරි අවුලක්ද? දිනරි මාව ඇහෙනවද? ඇහෙනවනේ. හරි. ගෞතමී මාව ඇහෙන්නේ නැද්ද? හරි එන්නේ නැහැ වගේ කොටවක් තියෙනවා. හරි. කවන්නේ. මොකක් හරි අවුලක් තියෙනවා මේ එක්ක කෙලද මාව කියන එක ඇහෙන්නේ නැහැ. රයිට් හරි. පුතේ නම් මම ගාන පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ. ගෞතමී මාව ඇහුන්නේ නැද්ද? පුතේ මාව ඇහෙනවද හිටයි මොකක් හරි ගැටලුවක්ද එහෙම. පුතේ මාව හැමෝටම ඇහෙනව නේද? රයිට් හරි. එහෙනම් අපි ගාන හදමු මොකක් හරි අවුලක් නැති. ගාන තියෙන්නේ උතුරු බෙද පළාත් පේපර් එක 5 8 11 14. මුලින්ම අපි ගාන ගන්න ඕනේ එළියට 5 8 11 14. ඔන්න හරි. දැන් බලමු මොනවද මේක අහන්නේ කියලා. පොදු අන්තරය සොයන්න. ලෙසිනේ පොදු අන්තරය D නේ. කැමැති පදයකින් පෙර පදය අඩු කරනවා. 14 අඩු කිරීම 11. පොදු අන්තරය යනවා කීයද? 3යි නේ. ඔන්න හරි. දෙක සාධාරණ පදයේ tn. tn සමානයි. මෙන්න මෙයා පොදු අන්තරයත් එක්ක ලියනවා n ලියලා මෙතන නම් බලනවා පළවෙනි පදේ හැදෙන්නේ කීයක් ඕනද කියලා දෙකක් ඕනේ. ඒක ලියුවා මෙතන. ඊළඟට කියනවා 6 වෙනි පදයේ සහ පළමු 6 වෙනි පදයේ පළමු පදයේ මෙන්. එහෙනම් අපි ඉස්සලා 6 වෙනි පදේ හොයන් ඉන්න එපේ. 6 හොයන් ඉමු. ප්‍රෝමිලකන් 3 6 වෙනි පදේ. ඒ කියන්නේ t6 සමානයි 3 ගුණ කිරීම 6 එකතු කිරීම 2. t6 සමානයි 3 වරක් 6 18යි 18යි 2යි 20යි. t6 20යි. t6 20යි පුතේ හරිනේ. පළවෙනි පදේ කවුද? 5. එහෙනම් t1 sorry t6 මම බෙදනවා t1කින්. t6 කීයද? 20යි. බලන්නකෝ ඒක හදන විදිහ හරි. මේ වගේ හතර ගුණයක්නේ කියන්නේ. එහෙනම් මම t6 t1කින් බෙදනවා. t1 කවුද? 5. උත්තරේ කීයද? 4යි. ඔන්න 4 ගුණය. හරිනේ? ඔන්න ගුණය පෙන්නුවා.
ඔන්න උතුරු මැද පළාතේ අපේ තිබ්බ 2019 ගාන තමයි කරේ. ඇත්තටම පේපර් අමාරු නෑ නේද? අමාරු වෙන්නේ අපි ගණන් හදන්න නැතුව හිටියොත්. පොතෙන් තියෙන දැන් පොතේ මෙහෙම ගණන් නැහැනේ. පොතේ තියෙන තියරි කොටස විතරයි. ඉතින් ඒක ළමයා අවබෝධ වුණාට පස්සේ ලොකු ගණන් වලට යන්න ඕනේ. තව අපි ගානකට යමු. ගානේ මුත් ගැටලු තියෙනවද? මම මේ හිව් මේකේ ලස්සන ගානක් තිබේ ලස්සන ගාන හොයාගන්න බැරුණානේ. අපි යමු ගානකට නේ. තව එකම ගානක් අපි හදමු. මෙන්න මේක ටිකක් ඔයාට අමුතු ගානක් නේ. අපි ඒක කරමු. ඒ තමයි දකුණු පළාත් පේපර් එකේ 2019 ගාන. ටිකක් ලොකු ගානක්. හරි. හදමු බලන්න පුතේ. අන්න මම ගාන දැම්මයි ස්ක්‍රීන් එකේ. හැමෝටම පේනව නේද? ගාන හදමු. කලින් ගානේ මොකුත් ගැටලු නැහැ නේ. දැන් අපි යන මේ ගාන හදමු. 17 වෙනි ගාන. මේක හැමෝටම පේනවද? පුතේ ස්ක්‍රීන් එක හැමෝටම පේනවද? දේවරම් ගාන පේනව නේද? ඔව් සර්. රයිට් ගාන හදමු පුතේ. දැන් මේ ගාන ඔයා රූපය ඉස්සලා ඇඳ ගන්නකො පොඩ්ඩක්. පළවෙනි රූපය අඳින්න. දෙවෙනි එකේදී මේ කෙටියෙන් ඇඳ ගන්න. බෝල කීයද ත්‍රිකෝණ කීයද කියලා. ඊළඟ එකෙත් එහෙම දාගන්න. දැන් බලන්න මේක අර ගාන ඇතුලේ තව ගානක් තමයි තියෙන්නේ. බාන්න මේක සුපිරි ගානක් හොඳේ. දකුණු පළාතේ 2019 ගාන ඇත්තටම බැලුවොත් එහෙම මේක හොඳටම පුළුවන් වෙන්නේ 11 වසරේ වගේ ළමයෙකුට. ඒ වුණාට මේක 9 පේපර් එකේ ගාන. බලමු මෙතනින් කී දෙනෙක් මේ ගාන හදන්න උත්සාහ කරයිද කියලා. ඉන්නේ නේ. මේ ගාන නම් පුතේ අර මේ අවස්ථා දෙකක්ම ලියන්න වෙනවා. මාත් ඔයාලත් එක්ක ස්ක්‍රීන් එකේම හදන් ගියා ලේසි ගාන නේ. එහෙම කරන්න. හරි ඔයාලා ගාන හදනකම් කොහොමද කොහොමද කියන්නේ?
මොනවද ටික අවිෂ 12යි තියෙන්නේ. නෑ නිකන් හා 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 හා. හරිද පුතේ මාත් වෙන මම ගාන ටිකක් හදා යන්න ගෑ. මේ මට චුට්ටක් මේ වට මේ ස්ක්‍රීන් එක දැන් පේනවනේ හැමෝටම. ඒතර වැඩේ ලේසි. එහෙම හොඳ නේද? මම වයිට් බෝඩ් එක ගන්නද ස්ක්‍රීන් එකේම කරන් යන්න. පුතේ මේ පළවෙනි රවුමේ තිබ්බ ත්‍රිකෝණ කීයක් තිබ්බද? පහ ත්‍රිකෝණ 5යි. 4යි සර්. ඉතින් හරියට කියන්නේ 5යි. 3යි 4යි ත්‍රිකෝණ 5ක් තියෙනවනේ. ඔව් ත්‍රිකෝණ 5ක් තියෙනවා. මේක අපි මේක ගමු ත්‍රිකෝණේ. මේක සෙට් එකේ ත්‍රිකෝණ පළවෙනි එකේ 5යි. දෙවෙනි එකේ කීයද? 4 9 9යි. දැන් ඔයාට ආයි තුන්වෙනි රවුම ගණන් කරන්න ඕනද කොබාන ගණන් කරපු අය? තුන්වෙනි රවුම ආයි ගණන් කරන්න ඕනද? ඕනේ නෑ නේද? ඇයි? ඉතින් මේක 5යි මේක 9යි. තුන්වෙනි රවුමේ තිබ්බේ 13ක්ද? ඔව් සර්. රටාව දිහා බලන් එක දාගත්ත හැකිනේ. එතකොට වැඩේ හරිනේ. එහෙම කපටි වෙන්න ඕනේ. රටාව ආයි වෙනස් වෙන්න බෑනේ. දැන් පොඩ්ඩක් බෝල එක බලමු. පළවෙනි එකේ බෝල කීයක් තිබ්බද? 4යි. දෙවෙනි එකේ 8යි. ඊළඟ එකේ 12යිද? ඔව්. දැක්කද මම දැක්කද මම පොඩිව ගණන් කරේ නෑ මම ගණන් කරේ ලොකු ගොඩක් තියෙන විතරයි මම ගණන් කරේ. මොකද කරේ? රටාව බැලුවා යන්නේ කීයෙන් කීයද කියලා රටාව අල්ලගත්තා. හැමෝම මේ දෙක ගත්තනේ. එහෙනම් පළවෙනි එක හරි. රූප අවශ්‍ය නැහැනේ. පළවෙනි එක හරි. ඉහත අවස්ථාව උපයෝගී කරගෙන n වන කවචය. පුතේ n වෙනි එකේ කියන්නේ මොකද්ද යහන්නේ? සාධාරණ පදය. මතක තියාගන්න හැම වෙලේම සාධාරණ පදය කියන්නේ නැහැ. පොදු පදය කියන්නේ නැහැ. සමහරවිට n වෙනි පදේ කියයි. නැත්තම් n ඇසුරෙන් ප්‍රකාශයක් ලියන්න. එහෙම ඔය ආකාර මොකෙන් ඇහුවත් ඔය ආන්නේ මොකක් ගැනද? සාධාරණ පදේ ගැන. එහෙනම් අපිට දෙවෙනි එකේදී වෙන වෙනම සාධාරණ පදේ ලියන්න වෙනවා. මම දැන් මේක කෙටියෙන් මෙහෙම කරන්නම්. මුලින්ම ත්‍රිකෝණ ගන්නම්කෝ. ත්‍රිකෝණ ගත්තාම මේකේ කවුද පොදු අන්තරය වෙන්නේ? d සමානයි කැමැති පදයකින් පෙර පදේ අඩු කරමු. 13 අඩු කිරීම 9. 5යි. දැන් මේකේ tn ලිව්වොත් එහෙම tn සමානයි 5ත් එක්ක n ලියලා පටලවා ගන්න එපා. 4යි නේද එන්නේ? 4යි. 13 4යි. හතරයි. දැන් tn ලියමු. tn සමානයි 4ත් එක්ක අපි ලියනවා කවුද? n. 4 ඉඳන් 5 වෙන්න කීයක් ඕනද? එකක් ඕන. ඔන්න ඒක එතන දැම්මා. මෙයා හරි. හැමෝටම මේ උත්තරය ආවනේ. පළවෙනි එක ඔන්න හරි. දැන් අපි යමු අනිත් එකට. කවුද? අපි ඉන්න වෘත්ත ගානට මේ පැත්තට ගන්නම් ඒක. වෘත්ත තියෙන එකේ පොදු අන්තරය ලියමු d සමානයි කැමැති පදයකින් මම 12 අඩු කරනවා 8. 12න් 8ක් අඩු වෙච්චාම එනවා 4යි කියලා.
සාධාරණ පදේ ලිව්වොත් tn සමානයි 4ත් එක්ක n ලියලා 4 ඉඳන් 4 වෙන්න කීයක්වත් ඕනේ නැහෙනි. එහෙනම් මේකේ සාධාරණ පදේ කවුද? 4යි n. හැමෝටම මේක තේරුණාද? ඊට පස්සෙන් ආයි බිංදුවක් දාන්න අවශ්‍ය නැහැනේ. 4යි එන්නේ. ඔන්න ඒකත් හරි. පළවෙනි එක හරි, දෙවෙනි එකත් හරි. පුතේ 1 සහ 2 ඇතුලේ මොනවා හරි කාට හරි ගැටලුවක් තියෙනවද? කියනවා නම් chat එකේවත් දාන්න ඕනේ. ඊළඟට n වෙනි අවස්ථාව සඳහා භාවිතා කර ඇති මුළු ත්‍රිකෝණ සහ බෝල සංඛ්‍යාව කොපමණද? පුතේ n වන අවස්ථාවට කොහොමද කරගන්නේ? මොකද කරන්න ඕනේ? n වෙනි අවස්ථාව සඳහා කියන්නේ මොකද්ද? සාධාරණ පදය ගැන අහන්නේ නේ. 1 2 දෙකේම අහන්නේ 2 3 දෙකේම එකව තමයි අහන්නේ. හොඳේ. මේක හරිනම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. කොහොමද වෙන්න ඕනේ? පළවෙනි එකේ අහන්න ඕනේ ත්‍රිකෝණ විතරක්. දෙවෙනි එකේ අහන්න ඕනේ මේ රවුන්ඩ් තියෙන එක ගැන. ඒකේ චුට්ටක් පැටලිලා හොඳේ. මේකේ මේ එකක් අයින් වෙන්න ඕනේ. මේකේ මේක අයින් වෙන්න ඕනේ. දැන් හරි ඕන තැන් දෙකේ උත්තර දෙක. ඊට පස්සේ කියනවා මොකද්ද? 20 වෙනි අවස්ථාවේ ඇති ත්‍රිකෝණ හා බෝල ගාන වෙන වෙනම සොයන්න කියලා. ප්‍රශ්න අංක 4. ත්‍රිකෝණ ගාන අපි හොයමුකෝ. එතකොට අපි කරන්න ඕනේ ත්‍රිකෝණාවේ 4යි n එකතු කිරීම එකනේ. tn සමානයි 4යි n එකතු කිරීම 1. 20 වෙනි එකෙන් t20 සමානයි 4 වරක් 20 80යි. මම එකපාර දාන්නම් ඉඩ මදි වෙන හින්දා. t20 යගේ එනවා කීයද? 81යි. ත්‍රිකෝණ 81ක් තියෙනවා. දැන් අනිත් ටික කරගන්න ඉඩ මදි වෙනවා. මම මකන්නම් චුට්ටක්. දැන් අපි යනවා කවුරු හොයන්නද? බෝල හොයන්න. කවුරු වෘත ගාන. ඒකේ සාධාරණ පදය ආවේ tn සමානයි 4n කියලා. අහන්නේ 20 වෙනි පදේනේ. එහෙනම් t20 4 වරක් 20 80. එහෙනම් මේකේ තියෙනවා 80ක්. මේකේ තියෙනවා කීයක්ද? 81ක්. බලන්න හරිද කියලා? පුතේ ඔය උත්තර දෙක දාවේ. කවුද මේ උත්තර දෙක ආපු අය? ලසිත් ඔව්. ලසිත් ඔව් පුතේ. हाँ सर එකතුව 121 වන ත්‍රිකෝණ ගාන කීයද? දැන් කියන්නේ මොකක්ද අපිට? හරි. දැන් අපිට කියනවා එකතුව 101 වන ත්‍රිකෝණ ගණන කීයද? මොකක්ද ඔය කියන්නේ? ත්‍රිකෝණ වල එකතුව 101 වන්නේ කොතනද කියලා තමයි ඔය අහන්නේ. දැන් tn සමාන කරමු. tn සමානයි අපිට ආවේ අරකේ පුතේ මට චුට්ටක් කියන්න කලින් එකේ මොකද්ද අපිට ආවේ කියලා? ත්‍රිකෝණ එකේ සාධාරණ පදය ඉතින් අපි ත්‍රිකෝණ එකේ සාධාරණ පදේ මොකක්ද ආවේ? හතරයින් ධන එකද? මම ස්ක්‍රීන් එක ක්ලියර් කරානේ. 4ෙන් දන්නේ. 4යින් ධන එකනේ. 4යින් ධන එක. දැන් 121 වෙන්න එපේ. එහෙනම් 4යින් ධන එක 121කට සමාන කරන්න. එක මෙහාට ගියාම අඩු වෙනවා. එතකොට 120 වෙනවා. මේ පැත්තේ 4යි එන්නේ. දෙපැත්තම 4ෙන් බෙදුවාම n වලගේ කීයක් වෙනවද? 30යි නේ. 30 වෙනි මොකද්ද මේ තියෙන්නේ? කවය. එහෙනම් 21ක් ඉන්නේ කොහෙද? 30 වෙනි කවයේ.
ඔන්න ඒකත් හරි. දැන් අපි ඉතින් මේ සංකරටා පාඩමේ මූලික ටික කතා කරා. දැන් අහපුව මේ උඩ එක පින් කරගන්න. කොහොම නෙවෙයිද පන්ති කරන්නේ? එහෙම තමයි. කොහොමද මේ ගණන් අපි 3ක් විතර ඉවර කරා. ඊ අම්මේ ඉන්නකෝ. මොකද තත්ත්වේ? 3ක් අපි ඉවර කරා. දැන් කොහොමද මොකද හිතෙන්නේ? වැඩේ ලේසිද අමාරුද? කොහොමද මට උතයි ස්ක්‍රීන් එක අයින් කරන්නම්. හරි. අර පොඩ්ඩක් කට්ටිය දැන් කියන්න. අද දවසේ මේ හිටපු පැය 1යි විනාඩි 43යි. එකමාරක් පැය 1:40යිනේ. පැය දෙකක් වගේ තමයිනේ. හරි. එතකොට මේ පැය දෙකේ ඔයාට ප්‍රමාණවත් තරම් වැඩ කෙරුණාද? ඔව්ද? right. අපි හැබැයි චූටි ගණන් නෙමේ හැදුවේ නේද? ටිකක් වෙලාව අරගෙන තඩි ගණන් හැදුවේ. හොඳයි. ඇත්තටම මේවා තඩි ගණන්. දැන් මං ගාව තියෙනවා පළවෙනි වාරේ වෙනුවෙන්ම එහෙම සකස් කරපු හැම පාඩමින් පාඩමටම පසුගිය පේපර් වල ගැටලු වෙනම අරන් තියෙන්නේ. කාට හරි අවශ්‍ය නම් මේ ටික ඔක්කොම මං එකම WhatsApp group එකකවත් පොදුවේ දාන්නේ නැහැ. ඒතර ඔක්කොම මම මේක පාවිච්චි කරන්නේ නැහැනේ. ඒක වටිනාකමක් තියෙන්න එපේ. ඒකින්ද මෙතන දැන් ඉන්න අයගෙන් කාට හරි ඕන නම් මෙන්න මෙතන ෆෝන් නම්බර් එක තියෙනවා. group එකේ ඉන්නවනේ. මට WhatsApp message එකක් දාන්න සංඛ්‍යා රටා පාඩමේ පලාත් පේපර් ගැටලු ටික එවන්න කියලා. මම print එකක් දෙන්නේ නැහැ මේකේ. PDF එක දාන්නම්. හරි. හැබැයි ඒක share කරන්න එපා කාටවත්. මොකද මේ share කරන්න එපා කියන්නේ තරහකට නෙමෙයි. දැන් පුතේ මේ ටිකක් වත් මේක තේරුම් ගන්න. මොකක්ද තේරුම් ගන්න ඕනේ මේ විභාග කියන්නේ පුතේ ඇත්තම තරගයක්. හොඳේ. ඔයාට බෑ විභාගවලදී යාළුවත් එක්කගෙන නේද? එයාවත් කොට දාන් එහෙම යන්න බෑ. එහෙම පුළුවන් කියලා කට්ටිය කියනවා. එහෙම යන්න බෑ පුතේ. හොඳේ. ඉතින් මේකේ ලොකු තරගයක්. නේද? අපි අර හොඳ ළමයෙක් වෙන්න වගේ නේද? හැමෝටම උදව් කරන්න එපයි. උදව් කරන එක හොඳයි. හැබැයි මේකෙදි ඔයාට එහෙම උදව් කර ඉන්න බෑ. ඉගෙන ගන්න එක අමුතුම එකක්. ඇත්තටම කිව්වොත් ඔය ඉන්න අය තනියම තමයි මේක කරන්න වෙන්නේ. හරිද? ඔය කොච්චර කිව්වත් විභාග වෙලාවට පුතේ කවුරුත් උදව් කරන්නේ නැහැ. උදව් කරොත් එහෙම වෙන්නේ එයාටත් එතනින් ගොඩ යන්න බැරි වෙනවා. හරි? අර ආත්මාර්ථකාමී කතාවකුත් නෙමෙයි හොඳේ. මේක හැමෝම කරන්න වෙනවා. මේක අපි ඔක්කොමත් මෙතෙන්ට ආවේ ඔය විදිහටම වැඩ කරලා තමයි හොඳේ. තනියම තමයි වැඩ කරන්න වෙන්නේ. එහෙම නැතුව නම් බෑ. හරිද? දැන් PDF එක ඕන කෙනෙක් ඉන්නවා නම් පුතේ මට මේක ඉවරනාට පස්සේ chat එකට දාන්න. ඊළඟට මම කොහොමත් සිකුරාදා මේ විදිහටම පළවෙනි වාරය සම්පූර්ණයෙන් ඉවර වෙනකන් පේපර් එක කරන් යනවා සිකුරාදට. ඊළඟට අමතර දිනයකදී ආයි මම හිතනොත් පේපර් එකක් දෙකක් කරනවා. ඊටසේ මේ පළවෙනි වාරයෙන් පස්සේ දෙවෙනි වාරෙදී සිකුරාදා 6 ඉඳන් 8 වෙනකම් පැය දෙක සහ තව සතියට එක දිනයක් අපි ගන්නවා පේපර් එකට. ඒකෙදි ඔක්කොම ළමයි ටික සම්බන්ධ කරනවා. සිකුරාදා මං හිතන් ඉන්නේ පළවෙනි වාරයෙන් පස්සේ අප්‍රේල් වලින් පස්සේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට යන්න. එතකන් මේ සම්පූර්ණ වැඩසටහන නොමිල තමයි යන්නේ. හරිද? එතකොට මට ඔයා මේකට කරන උදව්වක් විදිහට අපේ WhatsApp channel එක පුළුවන් නම් share කරලා දෙන්න. ඉස්කෝලේ යාළුවන් අතර පොඩ්ඩක් share කරලා ඕනේ. ඔච්චරයි ඔබෙන් මං ඉල්ලන්නේ. මුකුත් යෝජනා තියනවද අදහස් එහෙම මුකුත් නෑ නේද? දැන් තිබ්බත් කියන්නෙත් නැහැනේ. හරි. එහෙනම් පුතේ වෙලාව 8ට කිට්ටුයි. ඕන අය PDF එක ඉල්ල ගන්න. මෙතනින් මං එහෙනම් නවත්තනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයිබෝවන් දීමු.
ඔක්කොම වෙන මොකද නේද ඉපදරේ මේ මගේ ගියද නැති දෙයක් තියෙනවා